ජෙසුපිටයි හැමෝටම සුබෝදෑසනක්. නැවතත් අලුත් දවසක් තුළ ඔබ දැකීමරි සතුටුයි. මම හිතනවා ඔබ හැමෝම ගමන් යන ගමනොත් මේ දේව වචනයට හම්කම් දෙනවා කියලා. ඉතින් අද දේව වචනය විනිශ්චයකාරය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ මේ මෙසේ කියනවා, ස්වාමීන් වහන්සේ නුඹට සමාදානය වේවා, බය නොවන්න, නුඹ නසින්නේ නැතයි ඔහුට කීසේක. දෙවියන් වහන්සේ ගිදියන්ට කතා කරලා ගිදියන්ට කියනවා, ගිදියන් නුඹ බය වෙන්න එපා. ඇයි දන්නවද දෙවියන් වහන්සේ එහෙම කිව්වේ ගිදියන්ට? ගිදියන් තුල තිබුණා බය. ඒ බයට හේතුව ගිදියන් ගැන ගිදියන්ට තිබුණා පහත් සිතුවිල්ලක් නිසා. දෙවියන් වහන්සේ ගිදියන්ට කතා කරපු වෙලාව ගිදියන් කියනවා, ස්වාමිනී මට නම් මේ දේ කරන්න බෑ. මම ඒකට සුදුස්සෙක් නොවේ. හැම වෙලේම ගිදියන් හිතුවේ Taman ගැන පහත් සිතුවිල්ලක් තියාගෙන තමයි Taman දිහා බැලුවේ. ඒ නිසායි දෙවියන් වහන්සේ කිව්වේ ගිදියන් බය වෙන්න එපා. නුඹ යවන්නේ මම. එනම් බය නොවන්න, නුඹට සමාදාන වෙන්න, නුඹ මැරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා ගිදියන් නුඹ මැරෙන්නේ නැහැ. හේතුව නුඹ සමග ඉන්නා වූ දෙවියන් වහන්සේ සර්ව බලදායි. මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, මේ උදාසන එකක් හොඳට මතක තියාගන්න. බය ඔබ තුල තියෙනවා නම් හැදෙහිල්ල ඔබෙන් නැති වෙයි. බය තිබෙන තැන ක්‍රියා කරන්නේ නොහැදිලිවන්තකම. නොහැදිලිවන්තකම තිබෙන තැන දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ නැත. එහෙනම් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ අපිට පොරොන්දු වෙලා, දෙවියන් වහන්සේ කියන අපිට 100%ක් අපිට දැනුම තිබිලා අපේ ජීවිතේ බොහෝ දේවල් නැතිවීමට එක හේතුවක් තමයි බය. අපි යවුම්කම් දෙන්නා වූ දේවල් නිසා ඇති වෙන බය. ඉතින් ඔබ ඔය බය කියන දේ නැති කරන්න. නෑ ඉතින් ස්වාමීන් වහන්සේ මාසම. ඒ නිසා මම සියල්ල ජය ගන්නවා. මම සඵලත් වෙනවා. මම සුවසේ ජීවත් වෙනවා. මම යන හැම තැනම මම සාක්ෂිකාරයෙක් වෙනවා. මා තුළ උන්වහන්සේගේ ඒ ආලේපය තිබෙනවා. ඒ ආනුභාවය තිබෙනවා. උන්වහන්සේ කියනවා ගිදියන් ඔබ බය වෙන්න එපා. ගිදියන් සමග දෙවියන් වහන්සේ සිටියා. ඒ නිසා ගිදියන් හැම සටනෙම ජයගත්තා. ඔබ සමග දෙවියන් වහන්සේ ඉන්න නිසා ඔබ මේ දවසේ ඔබ මෝන දෙන්න යනවා හැම සටනෙම ඔබ ජය ගන්නවා. ඔබ විශ්වාස ගන්න ඔබට ජයග්‍රහණය හිමි වෙලා ඉවරයි කියන්නේ. මනුෂ්‍යයන්ගේ ඇස්වල ඔබට අනුකම්පාව ලැබෙයි, දයාව ලැබෙයි. ඔබ අත්සබන කරන හැම දේ තුළ ඔබ ආශිර්වාදයක් දකි. ඔබ කතා කරද්දී දවසක ප්‍රඥාව එළිදලා වෙයි. මේ දවස කිව්ව හිතන්න මේ දවස මගේ ජයග්‍රහණයමත් දවසක්. ඒ නිසා මේ දවසේ මම කරන හැම දෙයක්ම සාර්ථක වෙයි. අනේ එවැනි මානසිකත්වයක් අදා ගන්න. බය වෙන්න එපා. හේතුව ඔබ සමග වාසය ඉන්නවා. අපි විනාඩියක් අපි යාඥා කරමු. දැන් දෝල්පියානි යේසුස් වහන්සේගේ නාමයෙන් මේ යහපත් දවසේ නිසා මම ස්තුතිවන්ත වෙනවා. වාසිකේ වචනේ අනුව මේ වචනේ දේශනාව ඇසුවා වූ යම් කිසි දෙනෙක් තුළ බය තිබෙනා ඒ බය ඔබෙන් ඉවත් වෙනවා. බය ඉවත් වෙනවා. ජීවිතය ගැන, මුදල් ගැන, ඊට දවස ගැන, දරුවෝ ගැන, රැකියාව ගැන, ව්‍යාපාරය ගැන, රෝගය ගැන යම් කිසි බයක් තිබෙනවා. ඒ බය යේසුස්ගේ නාමයෙන් ඉවත් වෙනවා. මේ දවස ඔවුන් දකින්න යනවා ජයග්‍රහණ සස්තුතියි. සඵලතම සස්තුතියි. ආශිර්වාද කරා. යේසුස්ගේ නාමයෙන්. ආමෙන්. 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 දවස වාසනාව කරයි. එලා මේ දවස ඔබට ව්‍යවසම වූ ආශිර්වාදම උතුම් දවසක්. ඒ දවස අපි යේසුස් පිටයි